අපි අද ආවා කොහෙද? බම්බරේ කන්ද. අපි ආවේ හපුතලේ. හරි හපුතලේ යන්නේ. අපි ආවා හපුතලේ. හපුතලේ ඇවිල්ලා අපි දැන් ඉන්නේ බම්බරේ කන්දේ. අපි ආවා කබාන එකට. අපි නතර වෙන්න ඉස්සෙල්ලා තැනක් බැලුවා. ඇඩ්වාන්ස් එකත් අපි පේ කළා. ඊට පස්සේ අපි එතෙන්ට ගියාට පස්සේ මොකක්ද ඒකේ නම? නම කියන්න එපා නේද? හරි නෑනේ නම කියන එක. අපි නම නොකිය ඉන්න. එහෙම තැනුත් තියෙනවා නේද? හපුතලේ ඉන්න කොයි පැත්තටද? එඩිසන් බංගලෝ එක පැත්තට. කිලෝමීටර් 3ක් නෑ 2ක් ඇති. 2.5-3ක් විතර දුරින් තියෙන එකක් තමයි. 2.5-3ක් ඇති. පාන්සලත් එක්කම යට තියෙන්නේ. එහෙම තර කියද්ද හොඳ නෑ. කොහොම හරි එතන යට තියෙන ගයිස්. නම කියන්නේ නම කියන්නේ. ඒ කොහොම හරි හොටල් එකට අපි ගියා. අපි ෆොටෝස් Google එකෙන් බලුවා. හැබැයි ඒක හොඳට තිබුණා. හරි හොටල් එකේ ගියා. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක් අපි නතර කළා. ඒ හොටල් එක ගැන කතා කරාම ඒක අපි ඇඩ්වාන්ස් එකක් පේ කළා. අද අපිට ඒ වෙලාවේ කිව්ව නෑ ඇඩ්වාන්ස් ගන්න රිෆන්ඩබල් කියලා. කමක් නෑ. ගිහින් බලපුවම අපිට ආපු ෆීලිං එක මොකක්ද? මට හොටෙල් එකේ ඉන්න බාත්රූම් එකට ගියා. මට ආවා නිකන් එකපාරට අරන්නේ. නියම්ම මේ වීඩියෝ එකක් ෆොටෝස් දාලා තියන්නේ හොටෙල් එක සම්බන්ධව Google එකේ බැලුවා. ගියාම නම් එපා වුණා අපිට. හරියද දැන් අපි හොටෙල් එකත් හරියමු. දැන් අපි පෙන්නන්න view එක. ඔන්න වගේ ලස්සන view එකක් තියෙනවා. අපි ඉන්නේ බඹරකන්ද ඇල්ලට යන පාරේ. බඹරකන්ද ඇල්ලට යන පාරේ ඇල්ලටම යන්න විතර උඩට එනකොට දකුණු අත පැත්තට තියෙන පාරක උඩ පාරක් තියෙනවා. ඒකේ තියෙන කබානාස් තියෙනවා යාළගේ දෙකක්. එකක් ෆැමිලි වගේ. අනික කපල් වලට හොඳයි. හොඳට තියෙනවා. ලස්සනයි. මම මේකෙන්ම මේ එන්ට්‍රි වීඩියෝ එකක් එහෙම
මච් කරලා අරගෙන එන්නම්. මෙතන හැබැයි හොඳයි හරිම නිදහස්. ඇවිල්ලා යන අයට යන්න පුළුවන්. දැන් අපි අපතලේට ගියාම ඇවිදින්න තැන් නෑනේ. අපතලේ වගේ තැනකට කියන්නේ පැත්තකට ආපුවම ඇවිදින්න තැන් වැඩිය නෑ. අපි ගියා ලිෆ්ටන් සීට් ගියා. ලිෆ්ටන් සීට් ගියා. ඊට පස්සේ අපි කලින්ම බඹර කන්දැල්ල බලන් ආවා. ඒක බැලුවා. ඊට පස්සේ අපතලෙන් කොහොම පල්ලම් බහගෙන කළු පහනට ආවා. දැන් ඉන්නේ මේ කළු පහන හරිය නේද? මේකට කියන්නේ කළු පහන හරිය. බඹර කන්දැල්ලේ තියෙන තේ හරියේ. බඹර කන්දේ පාරමයි. ඔව් ඉතින් පාරමයි. ඇල්ලට තව චුට්ට දුරයි. මෙතන ඉඳන් බැලුවොත්. හරියට බැලුවාම බඹර කන්ද පාරේ එනකොට දකුණු අත පැත්තට තියෙන පළවෙනි පාර. උඩට එහෙම බැලුවොත්. කෙලින්ම ආව ගමන් ඒ පාරේ මීටර 600ක් වගේ උඩට එනකොට වංගු දෙකක් අතෑරලා උඩට එනකොට මේ ඉස්සරහා පාර තියෙනවා. නියමතම සුපිරිම view එකක් තියෙනවා ඒක. ලස්සනයි. නිදහසේ ඇවිල්ලා ඉඳලා යන්න හොඳයි. මම හිතන්නේ මෙයාලගේ තියෙන නැති කැබ් සර්විස් නැත්නම් ඔයාලට මෙතෙන් කැබ් සර්විස් කතා කරගෙන එකක් බඹර කන්දැල්ල බලන්න යන්න නැත්නම් නම් පෙරියල් වගේ තැන් බලන්න යන්න පුළුවන් මම හිතන්නේ. හරි වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි මේ වීඩියෝ එකේම කැලලක් කරගෙන එන්න එන්ට්‍රි එක සහ කබාන එක අතර කොයි වගේද කියලා. බයි කියන්න බෑ අයි හම්බෙනවනේ. හම්බෙමු. එහෙනම් මේ පැත්ත බලලා අපි ඉවර කරමු. මේ තියෙන එළිය view එක දැන් නම් හරියටම පේන්න. හැබැයි කැලේ වගේ තමයි තියෙන්නේ. ඔය තියෙන්නේ. එළිය view එක. මේ කබාන එක ඒකේ ඇතුළට ගියාම මේ දැන් නම් රිදි දාලා ඒව ගණන් ගන්න එපා. ටේබල් එකයි වොෂ්රූම් එක එළිය view එක තනිකරම මේ මොනවාද කැලයක් වගේ පේන්නේ. ඒක මාර ලස්සනයි. මේ ඉන්නේ මං. හායි. එහෙනම් මචන්ලා ඔක තමයි view එක සීතලයි. දැන් නම් චුට්ටක් වේවුලන ගතියක් තියෙනවා. මේ කකුල උඩ දාගෙන ඉන්නේ අයියා. එයා ෆෝන් එක බලනවා. හායි කියන්නේ. කැමෙනකම් බලාගෙන ඉන්නවා ළමයිනේ. මට පටි කියනි. Hai. Dan mau penan mau hai kian penan. Hai. Camera. Udah camera. Sambola. මෙතන තියෙනවා රොටි දෙකක්. ඊට පස්සේ මෙතන තියෙනවා chicken leg දියක්. දෙකැලේ. අපි අද කොහෙද යනවා? යනවා. තව කොහෙද යනවා? ඒ ගියත් යන වීඩියෝත් එක්ක හම්බෙන්නම් එහෙනම් ගිහින් එන්නම්.